Hello, finally අපි ගත්ත බින්චෝන්. ඇත්තටම මේ වෙලාවට තමයි ඉතින් ගන්න පුළුවන් වුණේ. එදත් අපි ඇවිල්ලා හැරිලා ගියා. දැන් වෙලාව කීයටද? 6ට කිට්ටු වෙලා ඇතිනේ. මේ වෙලාවට සෙනඟ අඩුයි. ඒ නිසා ගන්න හම්බුනේ නැත්නම් ගන්න බෑ. ඒත් ඕන එක තෝරගන්න හරි අමාරුයි. එතන ටිකක් අර කලබලේ වැඩි. මම 3ක් ගත්තා. අපි බලමු මොනවද තියෙන්නේ කියලා. මේක ඇවිල්ලා fresh lemonade. මේක 280ක් විතර වුණේ. ඊට පස්සේ මෙන්න මේක chocolate oreo milkshake. ඊට පස්සේ ගත්ත මෙන්න මේක කන්න නම් මං හරි මාසාවෙන් හිටියේ. මේක mango sundae. හරි ලස්සනයි. ඒක නෑ මේක මේ මම දැක්ක කෙනෙක් දාලා තියෙනවා රූපී තියෙන තරම් දෙන්නේ කියලා. ඇත්තටම මෙහෙම උඩට දැම්මා. එයා මේ කප් එක වහන්න ඕන නිසා මේක මෙහෙම බිමට ගැහුවා. අපි දැන් try කරලා බලමු. ඉස්සරම් මේක try කරන්න තිබුණේ මේ fresh lemonade එක. රස අවුල නැත්නම්. හොඳයි. normal lime එකක් වගේ තමයි හැබැයි ඉතින් රසයි. අවුලක් නැහැ. මොන හොඳයි. මෙන්න මෙයා බොන හොඳට මේක. යොමෙත්ත? මේ රසයිද? ඒක රසයි. අවුලක් නැහැ. සනේ? ඒක රසයි. රසයි. ඊට පස්සේ මෙන්න මේක තව යාළුවගේ සාගෝ එකක් තිබුණා. ඔය ඔක්කොම දියර જાති ගොඩක් අරන් කන්න බැරි නිසා ඉතින් ගත්තේ නෑ. දැන් මේක කල් බලමු. මට මේක කන්න තමයි ආසාව තිබුණේ. ඒක චුට්ට හැදුනා. රසයි අයිස්ක්‍රීම් එක ක්‍රීමි. රසයි අවුලක් නෑ. කවුරුහරි කියලා පොල් කී රසයි කියලා. පොල් කී රසක් එනවා. උලන්නේ හැබැයි ගොඩක් දෙනවා බෑ නෑ කිව්වනේ. අම්ම කෑලි වගේ තියෙනවා. අම්බ රසක් මන් නෙවෙයි මේ කෑලි. ඒක ඇත්තටම උගුරු දෙකයි බොන්න පුළුවන් උනේ. බබා දෙන්නේ නෑ ඒක. අද නැති. බයි.